මැතිවරණ ක්‍රම පිළිබඳ වීඩියෝ මාලාවේ 9 වන වීඩියෝව. පළාත් පාලන ආයතනයේ නගරාධිපති හෝ සභාපති මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම. වර්තමානයේ නගරාධිපති හෝ ප්‍රාදේශීය සභා සභාපති තෝරගන්නේ මහජන ඡන්දයෙන් නෙවෙයි. එක් පක්ෂයක් 50% හෝ ඊට වඩා වැඩි සභික ප්‍රමාණයක් හිමි කරගත්තොත් අදාළ පක්ෂයට පුළුවන් නගරාධිපති හෝ සභාපති නම් කිරීමට. ඒ වගේම නියෝජ්‍ය නගරාධිපති සහ නියෝජ්‍ය සභාපති නම් කිරීමට. යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් මුළු සභික සංඛ්‍යාවෙන් 50%කට වඩා අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇති අවස්ථාවක පළමු රැස්වීමේදී නගරාධිපති හෝ සභාපති තෝරාගත යුතුයි. එහෙම අවස්ථාවක ඡන්දය පැවැත්විය යුතු ආකාරය 2012 පළාත් පාලන පනතේ සිංහලෙන් එක් ආකාරයකටත් ඉංග්‍රීසියෙන් තවත් ආකාරයකටත් තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙවන් අවස්ථාවලදී සිංහල භාෂා පනත තමයි ප්‍රමුඛ වන්නේ. නමුත් පනතේ සිංහල භාෂාවෙන් තියෙන කොටසේ යොදාගත යුතු ඡන්ද ක්‍රමය රහස්වද විවෘතවද කියලා සඳහන් කරලා නැහැ. මේක නිසා පළාත් පාලන කොමසාරිස්වරුන් වගේම සභිකයනුත් විශාල පීඩනයකට ලක් වෙනවා. පනත සංශෝධනය කරලා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය නිශ්චිත කළත් සභිකයින් බියවැද්දීම පැහැර ගැනීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සභිකයින් එම ප්‍රදේශයේ ජනතාවගේ මතය නිවැරදිව ප්‍රකාශ වන ආකාරයට ඡන්දය ලබා දෙනවද? එහෙම නැත්නම් තම දේශපාලන පක්ෂවල නායකයින්ගේ මතය නිරූපණය කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. ඒක නිසා මහජන ඡන්දයෙන් නගරාධිපති හෝ ප්‍රාදේශීය සභා සභාපති තෝරා ගැනීම තමයි වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. මහජන ඡන්දයෙන් නගරාධිපති හෝ ප්‍රාදේශීය සභා සභාපති තෝරා ගැනීමේ තියෙන වාසි මොනවද කියලා බලමු. ප්‍රථමයෙන් ප්‍රදේශීය ජනතාවට තම නගරාධිපති හෝ සභාපති තේරීමේ බලය හිමි වෙනවා. පක්ෂ සහ කණ්ඩායම් වලට ඡන්දයට කලින්ම තීරණය කරන්න වෙනවා තමන්ගේ නගරාධිපති හෝ සභාපති අපේක්ෂකයා කවුද කියලා. අනෙක් වාසිය තමයි ඡන්දය ඉවර වෙලා සභික ලැයිස්තුව සහිත ගැසට් පත්‍රය නිකුත් කළ වහාම සභාවේ කටයුතු ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. 50%ට වඩා අඩුවෙන් සභිකයින් සිටින අවස්ථාවල නගරාධිපති හෝ සභාපති පත් කර ගැනීමේදී සමහර සභිකයින්ට සිදුවන අනවශ්‍ය පීඩනය මේ මගින් අයින් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නගරාධිපති හෝ සභාපති තේරීමේදී රජයේ නිලධාරීන් වන කොමසාරිස්වරුන් මත ඇතිවන පීඩනයත් ඉවත් කරන්න පුළුවන් වෙනවා. තව විශේෂ දෙයක් තමයි 50%ට අඩු අවස්ථාවල ආසන එකක් හෝ කීපයක් ඇති පක්ෂවලට දැවැන්ත කේවල් කිරීමේ බලයක් හිමි වෙනවා. එම පක්ෂ රජුන් තනන්නන් බවට පත් වෙනවා. මහජන ඡන්දයෙන් නගරාධිපති හෝ සභාපති තෝරා ගැනීමෙන් එම කේවල් කිරීමේ බලය අහෝසි වෙනවා. මේවා අවාසි වලට වඩා ඡන්ද පත්‍රිකා දෙකක් යොදා ගැනීම නිසා සිදුවිය හැකි දේවල්. ඡන්ද පත්‍රිකා දෙකක් නිසා වැඩිම සභිකයින් සංඛ්‍යාව සිටින පක්ෂයට හෝ කණ්ඩායමට නැතුව වෙන පක්ෂයකට හෝ කණ්ඩායමකට අපේක්ෂකයෙක් නගරාධිපති හෝ සභාපති ලෙස තේරීපත් වෙන්න පුළුවන්. අනිකත් අවාසියකට වඩා ඡන්ද පත්‍රිකා දෙකක් හඳුන්වා දීම නිසා ඇතිවන තත්ත්වයක්. දැනට ලංකාවේ මැතිවරණ කොමිසම මගින් පවත්වන සියලු ඡන්ද සඳහා එක් ඡන්ද පත්‍රිකාවක් පමණයි යොදාගන්නේ. ඡන්ද පත්‍රිකා දෙකක් හඳුන්වා දීම මුලදී ටිකක් ගැටලුකාරී වෙන්න පුළුවන්. මෙතෙන් සිට මේ ක්‍රමය ගැන සවිස්තරාත්මකව බලමු. මුලින්ම නාම යෝජනා අවස්ථාව සලකමු. වර්තමානයේ නගරාධිපති හෝ සභාපති කොට්ටාස ජයග්‍රාහකයෙකු හෝ අතිරේක ලැයිස්තුවෙන් පත් වුණ අයෙක්. ඒ නිසා නගරාධිපති හෝ සභාපති අපේක්ෂකයා කොට්ටාස අපේක්ෂකයෙකු හෝ අතිරේක ලැයිස්තු අපේක්ෂකයෙකු අතරින් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එම අපේක්ෂකයා නගරාධිපති හෝ සභාපති ලෙස තේරීපත් නොවුනත් සභිකයෙක් ලෙස තේරීපත් වීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම නගරාධිපති හෝ සභාපති තනතුරට තරඟ කරන අපේක්ෂකයා අවම වශයෙන් පසුගිය වසර 2ක කාලය තුල අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙන්න ඕනේ. මේ කොන්දේසිය නිසා වෙන ප්‍රදේශයකින් එන පැරෂුට් අපේක්ෂකයින් ඉදිරිපත් වීම නවත්තන්න පුළුවන්. ඊට අමතරව
නගරාධිපති හෝ සභාපති අපේක්ෂකයා මීට පෙර නගරාධිපති හෝ සභාපති ධූරය වාර 2ක් දරා නොමැති අපේක්ෂකයෙකුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක් අයෙකුට වාර 2කට වඩා නගරාධිපති හෝ සභාපති ධූරය උසුලන්න බෑ. හරියට ජනාධිපතිට වගේ. එතකොට තවත් අයට අවස්ථාව හිමි වෙනවා නගරාධිපති හෝ සභාපති ධූරයට තරඟ වදින්න. ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතෙන්දී ඡන්ද පත්‍රිකා දෙකක් යොදා ගන්නවා. එක් ඡන්ද පත්‍රිකාවක් දැනට පවතින සමානුපාතික ක්‍රම යොදාගෙන සභිකයන් තෝරා ගැනීමට. දෙවන ඡන්ද පත්‍රිකාව නගරාධිපති හෝ සභාපති කේවල ක්‍රමයෙන් තෝරා ගැනීමට. මේ දෙවන ඡන්ද පත්‍රිකාවේ කඩදාසිය සඳහා වෙන වර්ණයක් යොදාගත යුතු වෙනවා. ඒක නිසා ඡන්දදායකයාට පත්‍රිකාව හඳුනා ගැනීමට පහසු වෙනවා වගේම ගණන් කිරීමේ නිලධාරීන්ට ඡන්ද ගණන් කිරීමත් පහසු වෙනවා. ඡන්දේ ප්‍රකාශ කිරීම ගත්තොත් පළවන ඡන්ද පත්‍රිකාවේ දැනට සභිකයින් තෝරාපත් කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කරන විදිහටම පක්ෂයට ඡන්දය සලකනු කරන්න ඕනේ සමානුපාතික ක්‍රමයට සභිකයින් තෝරාපත් කරගන්න. දෙවන ඡන්ද පත්‍රිකාවේ දැනට ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ඡන්දය දෙන ආකාරයටම අපේක්ෂකයාගේ නම සහ ඡන්ද සලකුණ ඉදිරියෙන් ඡන්දය සලකුණු කරන්න පුළුවන්. කේවල ක්‍රමයේ අනුව දෙවන ඡන්ද පත්‍රිකාවේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා නගරාධිපති හෝ සභාපති ලෙස තේරීපත් වෙනවා. ඊළඟට බලන්න ඕනේ මේ සඳහා අතිරේක ආසනයක් වෙන් කළ යුතුද නැතිද කියලා. නගරාධිපති හෝ සභාපති තනතුර ජයග්‍රහණය කළ අපේක්ෂකයා කොට්ටාශ අපේක්ෂකයෙක් නම් තම කොට්ටාසයක් ජයග්‍රහණය කළොත් අතිරේක ආසනයක් වෙන් කළ යුතු නැහැ. යම් හේකින් එම ජයග්‍රාහී අපේක්ෂකයා කොට්ටාස අපේක්ෂකයෙකු වෙලා තම කොට්ටාසය ජයග්‍රහණය කළේ නැත්නම් එම පක්ෂයට ලැබුණු සමානුපාතික ඌන පූර්ණ ආසන හෙවත් ලැයිස්තු ආසන වලින් පළමු ආසනය ජයග්‍රාහී අපේක්ෂකයාට ලබා දිය යුතුයි. එවිටත් අතිරේක ආසනයක් වෙන් කළ යුතු නැහැ. ඒ වගේම ජයග්‍රාහී අපේක්ෂකයා අතිරේක ලැයිස්තු අපේක්ෂකයෙක් වුණොත් එම පක්ෂයට හිමි වන ලැයිස්තු ආසන වලින් මුල්ම ආසනය ලබා දිය යුත්තේ එම ජයග්‍රාහී අපේක්ෂකයාට. එවිටත් අතිරේක ආසනයක් වෙන් කළ යුතු නැහැ. බැරි වෙලාවත් ජයග්‍රාහී අපේක්ෂකයාගේ පක්ෂයට කිසිදු සමානුපාතික ඌන පූර්ණ ආසනයක් හිමි වුණේ නැත්නම් අන්න ඒ අවස්ථාවේදී විතරක් සභාවට අතිරේක ආසනයක් එකතු කරලා එම ආසනය නගරාධිපති හෝ සභාපති ධූරය ජයගත් අපේක්ෂකයාට ලබා දිය යුතුයි. මහජන ඡන්දයෙන් තෝරාපත් කරගන්නේ නගරාධිපති හෝ ප්‍රාදේශීය සභා සභාපති විතරයි. පළමු රැස්වීමේදී නගරාධිපති හෝ සභාපතිගේ මූලාසනයේ යටතේ රහස් ඡන්දයකින් නියෝජ්‍ය නගරාධිපති හෝ නියෝජ්‍ය සභාපති තෝරාපත් කරගත යුතුයි. නගරාධිපති හෝ සභාපති తాවකාලිකව නොපැමිණෙන අවස්ථාවක නියෝජ්‍ය නගරාධිපති හෝ නියෝජ්‍ය සභාපති තමයි එම තනතුරේ වැඩ බලාගත යුත්තේ. නගරාධිපති හෝ සභාපති ධූරයේ පුරප්පාඩු වූ විට නව නගරාධිපති හෝ සභාපති කෙනෙක් පත්වෙනතුරු නියෝජ්‍ය නගරාධිපති හෝ නියෝජ්‍ය සභාපති තමයි ධූරයේ වැඩ බැලිය යුත්තේ. නගරාධිපති හෝ සභාපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් මුලින්ම බලන්න ඕනේ සභාවේ කාලය අවසන් වීමට තව කොච්චර කාලයක් තියෙනවද කියලා. සභාවේ කාලය අවසන් වෙන තියෙන කාලය අවුරුද්දක් හෝ ඊට වඩා වැඩි නම් මැතිවරණ කොමිසම මගින් මාස 2ක් ඇතුළත ඡන්දයක් පවත්වලා ඉතුරු කාලය සඳහා නව නගරාධිපති හෝ නව සභාපතිවරයෙකු තෝරාපත් කරගත යුතුයි. සභාවේ නිල කාලය අවසන් වීමට වසරකට වඩා අඩු කාලයක් නම් තියෙන්නේ ඡන්දයකට යෑම කාලයයි මුදලුයි නාස්තියක්. ඒක නිසා වසරකට වඩා අඩු කාලයක් නම් තියෙන්නේ ප්‍රථමයෙන්ම සභාවේ සංයුතිය නොවෙනස්ව තබා ගැනීමට පෙර නගරාධිපති හෝ සභාපති අයත් පක්ෂය විසින් නාම යෝජනා ලැයිස්තුවෙන් අයෙකු සභිකයෙකු ලෙස දින 10ක් ඇතුළත නම් කළ යුතුයි. ඊට පස්සේ සභාවේ සභිකයින් අතුරින් එක් අයෙක් ඉතුරු කාලය සඳහා නව නගරාධිපති හෝ සභාපති ලෙස තෝරාපත් කරගත යුතුයි. මේ සඳහා පළාත් පාලන කොමසාරිස්වරයා දින 11-22ක් අතර කාලයේ ඇතුළත රහස් ඡන්දයක් පවත්වා සභාවේ සිටින සභිකයින් අතුරින් නව නගරාධිපති හෝ සභාපති තෝරාපත් කරගත යුතුයි.
දැනට පළාත් පාලන ඡන්දයෙන් පසු ඇතිවන ව්‍යාකූල තත්ත්වය නැති කිරීමට කළ යුතු වඩාත් හොඳම විසඳුම තමයි මේක. මේ පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.